ඇත්තටම කිව්වොත් කිරි රසයි චොක්ලට් රසයි දෙකම එනවා. මේකේ මට බොද්දින්ම දැනුණ දෙයක් තමයි ඒක. අම්බේවැලේකේ චොක්ලට් රහ එක්ක කිරි රහ එනවා. හොඳටම කිරි රහ එනවා. හායි හෙලෝ ගයිස් කොහොමද? ඔන්න මම අද ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ අයිටම් ටික රිවිව් කරන්න තමයි. ඉතින් මං ගාව අද තියෙනවා අඹේවෙල චොක්ලට් ෆ්ලේවර් මිල්ක් එක තියෙනවා. එතකොට මයිලෝ එකේ නෙස්ලේ මයිලෝ එක තියෙනවා. ඒ වගේම තමයි කොත්මලේ චොකෝ 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 චොක් චොකෝ චොක්කෝ චොකෝ චොක්කෝ චොකෝ චොකෝ එක තියෙනවා. ඉතින් මේ ටික තමයි අද මම දීලා බලන්න යන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලට කොහොමද කියලා මම කියනවා මේ ටිකේ ෆ්ලේවර්ස් වල රස. ගයිස් සුපුරුදු විදිහටම පල්ලෙහා තියෙනවා කළු පාට subscribe button එක. ඒක press කරලා bell icon එකත් එතන මෙහා පැත්තේ තියෙනවා. ඒකත් click කරලා මගේ social media ටික තියෙනවා. ඒ ටික follow කරලා එකතු වෙන්න. එහෙනම් අපි මේ ටික unbox කරලා බලමු. unbox නෙමෙයි unbox කරලා බලමු අද. එහෙනම් ඉතින් වැඩේ පටන් ගමු. මුලින්ම මේක ගන්නවද? අපි මේ පැත්තේ ඉඳලා පටන් ගමු. මුලින්ම අඹේවෙල චොක්ලට් රස කළ කිරි චොක්ලට් ෆ්ලේවර් මිල්ක් එක තියෙනවා. මේක මිලිලීටර් 180යි. එතකොට මට මේකට ප්‍රයිස් එක වුණා ටිකක් වැටෙනවා. මට මේකට කොයිද ප්‍රයිස් එක? මට මේකට වුණා 140ක්. මේක 140යි. එහෙනම් ඉතින් මේක කොහොමද රස කියලා බලමු. අඹේවෙල ගොඩක් අය කියනවා අඹේවෙල හොඳයි කියලා. අඹේවෙල හොඳයි කිව්වට බලමු. මම දීලා බැලුවේ නෑනේ. අනිත් අයනේ හොඳයි කිව්වේ. ගොඩක් අය කිව්වා හොඳයි කියලා. ඉතින් හොඳයි කිව්ව පළියටම හොඳ වෙනවද කියලා බලමු. එහෙනම් ඉතින් try කරලා බලමු. ඒක ඉස්සෙල්ලා shake කරන්න ඕනේ. මොකද යට මේ චොක්ලට් මිදිලා තියෙන්න පුළුවන්. ඔග්ගෝ. එහෙනම් ඉතින් බීලා බලමු. මේකේ ඇත්තටම කිව්වොත් කිරි රසයි චොක්ලට් රසයි දෙකම එනවා. මේකේ මට බොද්දින්ම දැනුණ දෙයක් තමයි ඒක. අඹේවෙලේකේ චොක්ලට් රහ එක්ක කිරි රහ එනවා. හොඳටම කිරි රහ එනවා. මේක නම් සුපර්. මට මේකට දෙන්න පුළුවන් 10න් 8.5ක්. ඊළඟට මයිලෝ එක try කරලා බලමු. මයිලෝ එක මේක නම් රුපියල් 100යි price එක. මේකේ තියෙනවා මිලිලීටර් 125ක්. රුපියල් 40ක මේක නම් 140යිනේ. මේක 100යි. රුපියල් 40ක වෙනසක් තියෙන සහ මේකේ මිලිලීටර් ගානේ වෙනසක් තියෙනවා. මේක පොඩි හින්දා. ඉතින් අපි මයිලෝ එක try කරලා බලමු. මයිලෝ හොඳ ඇති කියලා මට හිතෙනවා. එහෙනම් අපි මේක shake කරන්න ඕනේ. මේක shake කරනකොට මේක හෙල්ලෙන්නේ නැහැ. මේක තියෙනවද දන්නේ නැහැ. කමන්නේ කොහොම හරි අපි බීලා බලමු මේක. මේක මේක නම් මට සෙට් වෙන්නේ නැහැ. මං හිතන්නේ ඔයාලට මේක සෙට් වෙනවද නැද්ද දන්නේ නැහැ. සෙට් වෙන ඇති. but මට නම් මේක එච්චර සෙට් නැහැ. මේකේ මේ කිරි රහක් එන්නේ නැහැ. චොක්ලට් විතරයි තියෙන්නේ. හැබැයි ඉතින් මයිලෝනේ කිරි රහක් කොහොමත් එන්නේ නැහැ. මයිලෝ එකේ රහ තියෙනවා. මේක ඉතින් අර බොන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. මයිලෝ එකේ ටේස්ට් එක තියෙනවා.
아무튼 අර කිරි රහත් එක්ක චොක්ලට් රහ එන්න ඕන නම් මේක නම් මං හිතන්නේ මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ මොකද මේකේ කිරි රහක් ඉන්නේ නැහැ මේකේ මයිලෝ විතරයි තියෙන්නේ චොක්ලට් විතරයි තියෙන්නේ ඊළඟට යමු අපි මේ චොකෝ චොකෝ එකට කොත්මලේ චොකෝ එක තමයි ඊළඟට බීලා බලන්න යන්නේ මේකේ ප්‍රයිස් එකක් තුනා 140ක් එකම ප්‍රයිස් යන්නේ ඉතින් කරට කර කම්පැනිස් හින්දා මං හිතන්නේ එහෙම වෙන්න ඇති මේකෙත් 180යි මිලිලීටර් මේකේ තිබ්බෙත් 180යි මේකෙත් 180යි මේකෙත් 180 දෙකම එකයි සේම් යන්නේ මං හිතන්නේ රස කොහොමද කියලා බලමු රස මේකේ රස බලමු මේක try කරලා බලමු දැන් මේක කොත්මලේ චොකෝ චොක් එකේ තමා try කරන්න යන්නේ මේක 140යි price එක උනේ මේකේ මිලිලීටර් 180ක් තියෙනවා මේකත් shake කරන්න ඕනේ shake කරලා බලමු අපි මේකත් එහෙනම් try කරලා බලමු මේක නම් අර දෙකටම වඩා අවුල් මට නම් මේක ඇත්තම කිව්වොත් මට මේක සෙට් නෑ මොකද මේ කොත්මලේ එකේ චොකෝ චොක් එකේ මේ කිරි රහ නැහැ මේ චොක්ලට් ෆ්ලේවර් මිල්ක් කියලා තිබ්බට මේකේ ඇත්තටම මිල්ක්ද කිරිද මේකේ කිරි නෑ මේකේ කිරි නෑ ගයිස් මේක මේ චොක්ලට් විතරයි තියෙන්නේ අර පැන් රස නිකන් චොක්ලට් මිල්ක් කරලා බිව්වා වගේ තමා මේක මට සෙට් වෙන්නේ මේක තමා රහ මේකේ චොක්ලට් රහයි කිරි රහයි දෙකම සුපිරියටම එනවා මේ තුනෙන් ඉතින් මගේ අද ලකුණු දෙන්න යන්නේ මේක 10න් 8.5යි එතකොට මේකට 10න් 8ක් විතර දෙන්න පුළුවන් මේකේ හැබැයි මයිලෝ එකේ අර කිරි රහක් ඉන්නේ චොක්ලට් විතරයි චොක්ලට් ම ගොඩක් ඉතින් කැමති නම් මේක සෙට් මේකට 8ක් දෙන්න පුළුවන් එතකොට මේකට දෙන්න පුළුවන් 5.5ක් මොකද මට මේක සෙට් වෙන්නේ මේකේ චොක්ලට් විතරයි මේ කිරි රහක් ඇත්තෙම නෑ මේක මේ කොත්මලේ එකේ මන් දන්නේ නෑ මෙයාලා මේ චොක්ලට් ෆ්ලේවර් මිල්ක් කියලා තියෙන්නේ ඒද වෙයි දන්නේ නෑ මේක මිල්ක් කියලා දෙන්නේ ඒ උනට මිල්ක් නෑ ඒක කිරි රහක් එන්නේ ඉතින් ගයිස් අද ඔම තමා ඉතින් මේ ටික තමා අද ගෙනාවේ ඉස්සරහටත් ඔයාලා කියන්න මොනවද මම ආය කන්න ඕනි බොන්න ඕනි ගේන්න ඕනි කියලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් guys අදට ගිහිල්ලා එන්නම් මතක ඇතුව subscribe කරන්න bell icon එකක් තියෙනවා ඒකත් click කරන්න අදට ගිහිල්ලා එන්නම් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්